ආයිබෝවන් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරියාවට F3 depend visa category එකෙන් අලුතෙන්ම ආව කෙනෙක් කොරියන් ID card එක නැත්නම් ARC card එක හදාගනිද්දි කරන්න ඕන දේවල්. application fill කරන විදිහ, immigration එකට යද්දි අරන් යන්න ඕන document, immigration එකට ගිහින් එතනදි කරන්න ඕන දේවල් මම ඔයාලට මේකෙදි කියලා දෙනවා. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් වීඩියෝ එකට like කරලා comment එකක් දාන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයා කොරියාවේ දින 90කට වඩා ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා ID card එක හදාගන්න එක අනිවාර්යයි. ඔයා ඇවිත් මාස 3ක් ඇතුළතවත් මේ ID එක හදාගන්න වෙනවා. අපි කොරියාවේ ජීවත් වෙද්දී අපිට ගොඩක් තැන්වලදී ID card එක උවමනා වෙනවා. බැංක් account එකක් open කරනවා නම් අපිට අපේ අනන්‍යතාවය ඔප්පු කරන්න ඕන වෙන තැන්වලදී SIM card පතක් මිලදී ගන්න ඕන වෙන තැන්වලදී අපිට ID card එක ඉදිරිපත් කරන්න වෙනවා. මේ ID card එක හදාගන්න ඔයා යන්න ඕන ළඟම තියෙන immigration office එකට. යන්න සති 2කට කලින්වත් immigration එකේ appointment එකක් දාලා අදාළ document සූදානම් කරගෙන ඔයා අරගෙන යන්න. මම මේ ඔයාට කියන්නේ 2025 වර්ෂයේදී F3 visa category එකෙන් ID එක apply කරන කෙනෙක් අරගෙන යනවා document ටික. මුලින්ම ඕන වෙනවා application form එක. මේක හයි කොරියා website එකේ තියෙනවා. download කරගන්න පුළුවන්. මම ඔයාලට ඒක මගේ description එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් ගිහලා download කරගන්න. ඊට පස්සේ confirmation of residence accommodation form එක. මේකත් හයි කොරියා website එකෙන් download කරගන්න පුළුවන්. මම ඒකත් description එකේ දාලා තියෙනවා. මේ දෙකම ඔයාට මම fill කරන විදිය පැහැදිලිව වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. මේ දෙක download කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මම මගේ page එක mention කරන්නම් description එකේ. ඔයා ඒකට ගිහිල්ලා මට message එකක් දාන්න. මම ඔයාට මගේ ළඟ තියෙන PDF දෙක ලබා දෙන්නම්. ඊට පස්සේ passport එක ඔයාගේ. ඊට පස්සේ passport copy එක. මේ copy එක ඔයා color print out එකක් අරගෙන යන්න. ඊට පස්සේ husband ගේ Korean ID එකේ copy එකක්. මේකත් color print out අරන් යවනම් වඩාත් හොඳයි. ඊට පස්සේ ඔයාලගේ house contact copy එක. කියන්නේ ඔයාගේ හස්බන්ඩ් ඉන්න ගෙදර rent agreement එක. ඒක ඕන වෙනවා. ඊට පස්සේ passport size photo එකක් ඕන වෙනවා. white background එකේ ගහපු මේක මිලිමීටර් 3.5 4.5 size වෙන්න ඕන. මේක අර application එකේ දකුණු පැත්ත උඩ කෙළවරේ අලවලා අරගෙන යන්න. ඊට පස්සේ company registration form එක. ඔයා හස්බන්ඩ් වැඩ කරන company එක register කරපු document එකක් තියෙනවා. ඒ document එක තමයි මෙතනට අරන් යන්න ඕන. ඊට පස්සේ marriage certificate එක. marriage certificate එකේ English translate එක අරන් යන්න. ඒකේ copy එකක් අරන් ගියාම ඇති. සේවා ගාස්තුව විදිහට මාන 3.5ක මුදලක් මාරු සල්ලි වලින් අරගෙන යන්න කාඩ් වලින් pay කරන්න බෑ. ඉමිග්‍රේෂන් එකට අපොයින්ට්මන්ට් එක දාලා ඔයාලට හම්බෙන අපොයින්ට්මන්ට් ටයිම් එකටම ඔයාලා එතෙන්ට යන්න. ගියාට පස්සේ ඔයාලට අදාළ අපොයින්ට්මන්ට් නම්බර් එක හම්බෙනකන් ඔයාලා ටිකක් වෙලා වාඩිලා ඉන්න ඕන. අපොයින්ට්මන්ට් නම්බර් එකයි අදාළ කවුන්ටර් නම්බර් එකයි ඩිස්ප්ලේ වුණාට පස්සේ ඔයාලා අරන් යන ඩොකියුමන්ට් ටික අදාළ කවුන්ටර් එකට බාර දෙන්න. බාර දුන්නම එයාලා ඔයාගේ හස්බන්ඩ්ගේ ID එකත් ඉල්ලනවා. ඒ ඩොකියුමන්ට් එක ඒගොල්ලෝ චෙක් කරනවා. චෙක් කරලා බලලා එයාලා කියනවා අපිට ඔන්ලයින් ID එකක් හදනවා නම් ඔන්ලයින් ID එකට පාස්වර්ඩ් එකක් ඕන කියලා අපිට මතක තියාගන්න පුළුවන් නම්බර් 4ක් එතන තියෙන මැෂින් එකට ඇතුල් කරන්න කියලා එයාලා කියනවා. ඒකට අපි අපේ උපන් අවුරුද්ද උපන් දින වගේ ඒවා ඇතුළු නොකර අපිට පහසු නම්බර් 4ක් ඇතුළු කරනවා නම් වඩා හොඳයි. ඊට පස්සේ එයාලා අපෙන් ඉල්ලනවා අපි අරන් යන මාන 3.5ක මුදල. ඒක දුන්නට පස්සේ එයාලා කියනවා අපිට දකුණු අතේ වම් අතේ ෆින්ගර් ප්‍රින්ට් තියන්න කියලා. ඊට පස්සේ අපි අපේ ෆින්ගර් ප්‍රින්ට් ගත්තට පස්සේ එයාලා අහනවා ID එක කොහොමද අපි ගන්න කියලා. අපිට කැමති නම් ඉමිග්‍රේෂන් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන් කියලා කියනවා. නැත්නම් තැපැල් මාර්ගයෙන් ගෙදරටම ගෙන්නව ගන්න පුළුවන් කියලාත් කියනවා. මම තැපැල් මාර්ගයෙන් ගෙන්නව ගන්න පුළුවන් කියන ඔප්ෂන් එක තෝරගත්ත නිසා එයාලා කිව්වා එහෙනම් තැපැල් ගාස්තු ගෙවලා ඒ රිසිට් එක ආයි එයාලගේ කවුන්ටර් එකට ගෙනල්ලා දෙන්න කියලා. ඒ ගෙනල්ලා දුන්නාට පස්සේ එයාලා අපිට ID එක වෙනුවට తాවකාලිකව අපේ ළඟ තියාගන්න ඩොකියුමන්ට් එකක් දෙනවා. අපිට ලැබෙන ID නම්බර් එක
ඊට පස්සේ ඒ ID එක අපිට ලැබෙන දින, ID එක වළංගු කාලය වගේ දේවල් ඒ ડોකියුමන්ට් එකේ සඳහන් වෙනවා. ඊට පස්සේ අපිට අදාළ දිනේට ID එක අතර ලැබෙනවා. ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරන විදිහ බලමු. මුලින්ම ෆොරින් රෙසිඩන්ස් රෙජිස්ට්‍රේෂන් කියන තැන ඔයාලා ටික් එකක් දාගන්න. ඊට පස්සේ ඊට ඉස්සරහින් ෆොටෝ කියන තැන ඔයාගේ પાස්පෝර්ට් සයිස් ෆොටෝ කැබල්ල අලව ගන්න. ඊළඟට name in full කියන තැන ඔයාගේ full name එක දාන්න. surname එක කියන තැන ඔයාගේ වාසගම, given names කියන තැන ඔයාගේ ඉතිරි නම් සඳහන් කරන්න. මේක English capital letters වලින් fill කරන්න. date of birth කියන තැන ඔයාගේ birth year එක, month එක, date එක දාන්න. ඊළඟට මේල් ෆීමේල් භාවය, ඊට පස්සේ nationality කියන තැන ශ්‍රී ලංකන් කියලා දාන්න. ඊට පස්සේ ඔයාගේ passport number එක, passport issue date එක, passport expire date එක, passport එකේ තියෙන දේ නිවැරදිව fill කරන්න. ඊට පස්සේ address in Korea කියන තැන ඔයා දැන්ට පදිංචි වෙලා ඉන්න තැන address එක දාන්න. මේවා Korean letters වලින් fill කරන්න. telephone number කියන තැනට ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් දාන්න. සෙල්ෆෝන් නම්බර් කියන තැනට ඔයාගේ හස්බන්ඩ් ගේ ෆෝන් නම්බර් එක දාන්න. ඊට පස්සේ ඇඩ්‍රස් ඉන් හෝම් කන්ට්‍රි කියන තැන ඔයාගේ ලංකාවේ ඇඩ්‍රස් එක දාන්න. ඊට පස්සේ ඊමේල් කියන තැන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊට පස්සේ ඇප්ලිකේෂන් date of application කියන තැන ඔයා ඉමිග්‍රේෂන් එකට යන date එක දාන්න. ඊට පස්සේ signature කියන තැන ඔයාගේ අත්සන. ඊට පස්සේ යටින් ආයෙත් ඇප්ලිකන්ට් කියන තැන ඔයාගේ අස්තන දාන්න තියෙනවා. ඊට පස්සේ ඊට ඉස්සරහින් හස්බන්ඩ් ගේ අස්තන දාන්න තියෙනවා. ඊළඟට අපි confirmation of residence accommodation කියන ඇප්ලිකේෂන් එක fill කරන විදිහ බලමු. මුලින්ම තියෙන ඔයාගේ details fill කරන්න. nationality කියන තැන ශ්‍රී ලංකා කියලා දාන්න. full name කියන තැන ඔයාගේ passport එකේ තියෙන විදිහට full name එක සඳහන් කරන්න English capital letters වලින්. ඊළඟට address කියන තැන ඔයා දැනට කොරියාවේ පදිංචි වෙලා ඉන්න තැන address එක දාන්න. මේක Korean letters වලින් fill කරන්න. ඊළඟට දෙක කියන තැන තියෙන්නේ husband ගේ details දාන්න. මුලින්ම nationality කියන තැන ශ්‍රී ලංකන් කියලා දාන්න. ඊට ඉස්සරහින් husband ගේ ID number එක දාන්න. full name කියන තැන husband ගේ passport එකේ සඳහන් විදිහට husband ගේ full name එක සඳහන් කරන්න. phone number එක සඳහන් කරන්න. relationship කියන තැන family and relatives කියන තැන ටික එකක් දාන්න. ඊළඟ ටික තියෙන ඔයාලා පදිංචිලා ඉන්න ස්ථානයේ ස්වභාවය අනුව fill කරන්න. ඒක ඔයාලට අදාළ විදිහට ඔයාලා ඒක ටික් කරගන්න. ඊළඟට තියෙන starting date කියලා ඒක ඔයාලා දැන්ට පදිංචිලා ඉන්න නිවසට ආපු දවස තමයි සඳහන් කරන්න ඕනේ. ඒක ඔයාලා වර්ෂයේ month එක date එක ඔයාලා ඒක පැහැදිලිව සඳහන් කරගන්න. ඊළඟට තියෙන ඔයාලාගේ husband වැඩ කරන company එකකින් තමයි ඒ ටික fill කරන්න තියෙන්නේ. company name එක, company සජන්නින්ගේ name එක, signature එක, seal එක තියලා ඒක company කරන්න ඒ ටික. ඊට උඩ date එකක් අහනවා. ඒ date එකට ඔයා දාන්න immigration එකට යන date එක. ඇප්ලිකේෂන් fill කරන විදිහ ගැන ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලා අලුතෙන් ආරම්භ කරපු කොරියන් ලයිෆ් එකට මම සුවපැතුම් එක් කරනවා. තවත් මෙවැනි ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්.